ඈත අතීතයේ ජපානයේ එක්තරා ගමක යොහියෝ කියලා දර කපන්නෙක් ජීවත් වුණා. එක දවසක් සුපුරුදු පරිදි දර කපනකොට මේ යොහියෝට සතෙකු වේදනාවෙන් කෑ ගහන ශබ්දයක් ඇසුණා. ශබ්දය ඇසුණු පැත්තට ගියපු යොහියෝට දකින්න ලැබුණේ කොකෙකු දැලක පැටලී සිටින ආකාරයයි. ඉතාමත් වේදනාවෙන් දඟලන කොකා දිහා බලාගෙන හිටපු යොහියෝ ඉක්මනින්ම මේ කොකාව මේ උගුලෙන් මුදවා ගන්න කටයුතු කරා. ඉතින් මේ කොකා බොහෝම සන්තෝෂෙන් යොහියට ස්තුති කරලා නැවතත් කැලෑවට ගියා. කාලය මේ විදිහට ගත වෙලා ගියා. එක දවසක් සුපුරුදු පරිදි යොහියෝගේ ගෙදර සීනුව නාද වුණා. දොර ඇරපු යොහියෝට දකින්න ලැබුණේ ඉතාමත් ලස්සන තරුණ කාන්තාවක්. නමුත් ඇය කැලේ අතරමං වෙලා සිටියා. ඉතින් යොහියෝ දෙපාරක් නොහිතාම ඇයට තමන්ගේ ගෙදර නවාතැන් පහසුකම් ලබා දුන්නා. ඉතින් මේ ලස්සන කාන්තාව තමන්ව අඳුන්වා දුන්නේ සුරු කියලයි. සුරු ගොඩාක් කාලයක් යොහියෝගේ ගෙදර අදාළ රාජකාරි කරමින් ජීවත් වුණා. උයන පිහන එක රෙදි සෝදන එක වගේ ගෙදරක රාජකාරි සුරු අතින් සිදු කෙරුණු නිසා යොහියෝට එය ගොඩාක් පහසුවක් වුණා. ටික කාලයක් යනකොට සුරු සහ යොහියෝ ආදරයෙන් බැඳුණා. යොහියෝ මට පුළුවන් ගොඩාක් ලස්සන සිල්ක් ඇඳුම් මහන්න. එතකොට ඔයාට පුළුවන් ඒ ඇඳුම් ටික වෙළඳපළට අරන් ගිහිල්ලා විකුණලා සල්ලි ලබා ගන්න. හැබැයි මට එක පොරොන්දුවක් වෙන්න ඕනි. කිසිම දවසක මම මහන වෙලාවක ඔයා එතෙන්ට එන්නේ නැහැයි කියලා. මට පොරොන්දු වෙන්න පුළුවන්ද? සුරු එහෙම ඇහුවා. සුරු මං ඔයාට ගොඩාක් ආදරෙයි. ඉතින් මං පොරොන්දු වෙනවා කිසිම වෙලාවක මම එතෙන්ට ඇවිල්ලා බලාගෙන ඉන්නේ නැහැයි කියලා. මේ විදිහට යොහියෝ පොරොන්දු වුණා. ඉතින් මේ සුරු කියපු විදිහටම ඉතාමත් ලස්සන සිල්ක් ඇඳුම් මහන්න පටන් ගත්තා. දවස පුරාම මහන්සි වෙලා ඇය සිල්ක් ඇඳුම් මැහුවා. යොහියොත් පුරුදු විදිහටම දවස ගානෙම දර කැපුවා. එක දවසක් සුරු තමන් මහපු ඉතාමත් ලස්සන සිල්ක් ඇඳුම යොහියට දීලා මෙහෙම කිව්වා. මේ ඇඳුම මම මහලා ඉවරයි. ඔයාට පුළුවන් මේක වෙළඳපළට අරන් ගිහිල්ලා අධික මුදලකට විකුණන්න. මතක තියාගන්න මේ ඇඳුම ගොඩාක් වටිනවා. ඉතින් යොහියොත් බොහෝම සන්තෝෂෙන් මේ සුරු මහපු ඇඳුම වෙළඳපළට රැගෙන ගියා. යොහියට මේ ලස්සන සිල්ක් ඇඳුමට ඉතා විශාල මුදලක් වෙළඳපළෙන් ලැබී තිබුණා. ඉතින් ගෙදරට ආවට පස්සේ සුරුට මේ මුදල පෙන්නලා යොහියෝ ගොඩාක් සතුටට පත් වුණා. මේ විදිහට සුරුයි යොහියොයි ගොඩාක් ආදරයෙන් ජීවත් වුණා. ඒ විතරක් නෙවෙයි යොහියට දැන් ඇති තරම් මුදල් තියෙනවා.
එක දවසක් මේ යොහියොට වෙළඳපළේදී ඉතාමත් කපටි මිතුරන් දෙදෙනෙකු මුණ ගැස්සුණා. ඉතින් මේ කපටි මිතුරන් දෙදෙනා මේ යොහියෝ විකුණන ඇඳුම් වලින් යම් කිසි ලාභයක් ලබා ගැනීමට කපටි උපායක් යෙදුවා. ඔවුන් දවසක් යොහියෝ හමු වෙලා මෙහෙම කිව්වා. යොහියෝ පොඩ්ඩක් හිතන්න, එක ඇඳුමක් විකුණලා මෙච්චර මුදලක් ලබා ගන්න පුළුවන් නම් ඇඳුම් 100ක් 200ක් විකුණවුවොත් ඔබට කොච්චර මුදලක් ලබා ගන්න පුළුවන් වෙයිද? ඒ විදිහට මිතුරන් දෙදෙනා යොහියොට කිව්වා. මේ කතාව අහපු යොහියට හිතුනේ ඇත්තනේ නම් මම මේ එක ඇඳුමක් විකුණලානේ මෙච්චර මුදලක් ගන්නෙ. ඇඳුම් 100ක් විතර මට විකුණන්න පුළුවන් නම් මට ලොකු ලාභයක් ගන්න පුළුවන්. මම සුරුට කියන්න ඕනි තව මේ ඇඳුම් මහන ප්‍රමාණය වැඩි කරන්න කියලා. යොහියෝ ගෙදර ආවා. ආපු ගමන්ම සුරුට මේ විස්තරය කිව්වා. නමුත් සුරු නම් මේකට ටිකක් කැමති වුණේ නෑ. නමුත් යොහියෝගේ බලකිරීම නිසා මේ විදිහට ඇඳුම් මහන්න සුරු කැමති වුණා. සුරු ගොඩාක් මහන්සියෙන් වැඩ කරා. එන්න එන්නම එයාව ගොඩාක් දුර්වල වුණා. නමුත් යොහියට සල්ලිවලට දිපුණු ආශාව නිසා සුරු ගැන නම් හිතන්න වෙලාවක් තිබුණේ නෑ. හොඳටම රෑ වුණා. තනියම කල්පනා කර කර හිටපු යොහියට මේ සුරු ඇඳුම් මහන්නේ කොහොමද කියලා බලන්න ඕනකමක් ඇති වුණා. තමන් සුරුට උණු පොරොන්දුව යොහියෝ අමතක කරලා දැම්මා. ඉතින් යොහියෝ තීරණය කරා සුරු මහන තැනට යන්න. දොර ඇරගෙන කාමරයට යනකොට මහ හිටපු තමන්ගේ මේ ආදරණීය බිරිඳ එක පාරටම කොකෙක් බවට පත් වුණා. යොහියෝ ඔයා මාව බේරගත්තා. ඉතින් මටත් ඕනේ වුණා ඒ විදිහටම ඔබට උපකාර කරන්න. නමුත් දැන් මගේ රහස ඔයා දැනගෙන ඉවරයි. මම නැවතත් මම හිටපු තැනට යා යුතුයි. මෙහෙම කියපු මේ කොකා යොහියෝගේ නිවසින් එළියට පියාඹලා නැවතත් කැලේට ගියා. එදා ඉඳලා යොහියට නැවතත් සුපුරුදු රස්සාව පටන් ගන්න වුණා. ඉතින් පුරුදු විදිහටම ගොඩාක් දුකසේ මහන්සි වෙලා යොහියෝ ගස් කැපුවා. ඉතින් මේ වගේ කතා දිගටම නරඹන්න කතන්දර නැන්දාව සබ්ස්ක්‍රයිබ් කරන්න.